welcome back to my YouTube channel. ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මම තමයි තේෂි. ඔන්න ඉතින් හැමෝම මේ දවස්වල හොයපු මගේ අක්කිගේ වෙඩින් එකේ vlog එකක් අරගෙන තමයි මම ඔයගොල්ලන්ව බලන්න ආවේ. ඔන්න ඉතින් අපි වෙඩින් එකට prepare වුණ තැන ඉඳලා වෙඩින් එක වෙනකම්ම vlog එක තියෙනවා. ඔන්න ඉතින් අපේ අක්කිගේ second dress එක කරේ නයෝමා ආන්ටි. අපි දුන්න dress එක ඒ විදිහටම output එකක් අපිට හම්බුණා. මේ තියෙන vlog එකේ first part එක, second part එකත් මම ඊළඟට දාන්න. ඊට පස්සේ අපි ගියා අපේ nails ටික කරගන්න. ඉතින් අපි nails කරේ beauty nails spa එකෙන්. අපි වෙනදා එතනට යන නිසා අක්කිගේ වෙඩින් එකට nails ටික මෙතනින්ම කරගන්න හිතුවා. ඉතින් මම මේ vlog එකේම මතක් කරනවා අපි එදා දවස් ඇතුළත අපේ වෙඩින් එක මාර සක්සස් වෙන්න හේතුවක් තමයි අපේ බේස්මන්ට්ලා බ්‍රයිඩ්මේඩ්ස්ලා ගොඩාක් උදව් කරා. දිලු අයියා, නෝරාකි, ටුටු, නෙත්මි, දිනෙල්, සමාදි, උබින්දු අයියා හැමෝම උදව් කරා. ඉතින් ඒගොල්ලෝගේ සපෝට් එක නැතුව අපිට මෙච්චර ලස්සනට වෙඩින් එක කරගන්න බෑ. ඒ වගේම වචනකින් හරි උදව් කරපු හැමෝටම thank you. අපේ අක්කි චූස් කරපු හැමදේම හරියටම සක්සස් වුණා. ඉතින් මගේ අක්කි වෙනුවෙන් මම මේ හැමෝටම මේ vlog එකේදී තෑන්ක් කරනවා. ඒ වගේම කියන්න ඕන අපේ යාළුවා සෙට් එක සර්ප්‍රයිස් dance එක කරන්න ගොඩාක් help කරා. ඒ වගේම අපේ අක්කිගේ වෙඩින් එකට වචනකින් හරි උදව් කරපු හැමෝටම thank you. හැමෝටම. මොකද ඒගොල්ලෝගේ එක ඇඩ්වයිස් එකක් හරි ඇති අපේ වෙඩින් එකේ ලස්සන තැනක් තවත් ලස්සන වෙන්න. ඉතින් අපේ අක්කා චූස් කරපු හැම කෙනෙක්ම වෙඩින් එකට සපෝට් කරපු හැම කෙනෙක්ටම thank you so much. මොකද මේක අපි තනියෙන් කරපු දෙයක් නෙවෙයි. අපි හැමෝම එකතු වෙලා සහයෝගයෙන් කරපු වැඩක්. ඉතින් ඒක මෙච්චර සක්සස් වෙලා තියෙද්දි අපිට ඇත්තටම හරිම සතුටුයි. ඔන්න ඉතින් ඊට පස්සේ මගේ nails ටික කරන්න ආවා. අපි කට්ටියම එකම ටයිම් එකේ ගියේ nails ටික කරන්න. අනිත් එක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මම නිතර vlog කරන කෙනෙක් නෙවෙයි. මගේ vlog එකේ පොඩි අඩිපාඩු තියෙනවා නම් ඒවට සමා වෙන්න. ඉතින් මට පුළුවන් විදියට මේ vlog එක ලස්සනට edit කරලා ඔයගොල්ලොත් එක්ක මේ share කරගන්නේ. ඉතින් මගේ අකී දවස් ලස්සන කරන්න වෙඩින් එකට ආපු හැමෝටම thank you. ඒගොල්ලෝ ඇවිල්ලා ගොඩාක් fun එකේ නටලා සින්දු කියලා ගියා. ඉතින් හැමෝටම thank you. කාත් එක්ක හරි කතා කරන්න බැරි වුණා නම් ඇත්තටම සමා වෙන්න. වැඩ වැඩි නිසා වෙන්නේ නැතිේ. අනේ මම හිතලා කරපු දෙයක් නෙවෙයි. ඉතින් අපි එතනම අපේ first transition video එක ගත්තා. ඉතින් මම ඒකත් මේ clip එකෙන් පස්සේ add කරන්නම්. ඉතින් ඔයගොල්ලෝ මේ vlog එක බලන්න කලින් ඒ videos නම් අනිවාර්යෙන් බලන්න ඇති. ඉතින් දැක්කේ නැත්නම් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මගේ TikTok එකේ FB එකේ upload කරලා තියෙනවා. ඊට පස්සේ අපි ගියා walk to glow එකට අපේ shoes ටික බලන්න. ඒ ටිකත් ලස්සනටම තිබුණා. අපිට කකුල් වලට fit එකටම තිබුණා. කිසිම uncomfortable ගතියක් තිබුණේ නැහැ. මේ ඉන්නේ සමාදි මගේ යාළුවා. යාව මට හම්බුනේ වාව් අවුරුදු කුමාරී එකේ මම වින් කරපු ඒ ප්‍රෝග්‍රෑම් එකේදී මට හම්බුනේ යාව. එයාත් හරිම හොඳයි. මගේ හොඳ යාළුවෙක්. මම ඇත්තටම එයාට හරිම ආදරෙයි. ඔය පේන තියෙන එයාගේ YouTube channel එකෙත් එයාත් vlog එකක් කරා. ඔයගොල්ලෝ ඒකත් ගිහිල්ලා බලන්න. මේකේ නැති දේවල් ඒකෙත් තියෙනවා. දෙකේම එකම ටික නෑ. එයාගේ එකේ තියෙන වෙන ටිකක්, මගේ එකේ තියෙන වෙන ටිකක්. ඉතින් ඒකත් ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි කට්ටිය ගියා කන වෙලාවෙ නම් ක්ලිප්ස් මුකුත් ගත්තේ නැහැ. ඊට පස්සේ සමාධිය මම ගියා අපේ hair ටික ඒ වැඩ ටික කරගන්න සලූන් එකට. ඊට පස්සේ අපි කට්ටියම වැඩ ඉවර වෙලා ගෙවල් වල ගිහලා පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉඳලා පස්සේ ගියා ඩාන්සින් සර්ප්‍රයිස් ඩාන්ස් එකේ ඩාන්සින් ප්‍රැක්ටිස් වලට. ඉතින් ඒකේ ක්ලිප්ස් ටිකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ රිහර්සල් වලදී. ඊට පස්සේ මම සෙකන්ඩ් vlog එකේදී කියනවා අපි සර්ප්‍රයිස් ඩාන්ස් එක. मुझे रोक टोक कहते हैं लोग पर मुंह साध मेरे जानू नश्तर है वो कोई सनम अंगारों का अंबर सा लगता है मेरे सामने
ඔන්න ඉතින් වෙඩින් එක දවස උදා වුණා. එයා ගෙදරින් එළියට බහින නැකතට ගෙදරින් එළියට බැහැලා අපි කෙලින්ම ගිය සැලොන් එකට. ඒ ටයිම් එකේ පොඩ්ඩක් අපේ අම්මිටයි තාත්තටයි පොඩ්ඩක් ඉමෝෂනල් වුණා. ඉතින් එහෙම තමයි. ඉතින් දුවෙක් ගෙදරින් යද්දි ගොඩාක් අම්මටයි තාත්තටයි දුකයි. මොකද පොඩි කාලේ ඉඳලා හදලා වඩලා කන බොන්න දීලා තමන්ගේ දරුවා වෙන ගෙදරකට දෙද්දි ගොඩක් දුකයි. Putih, kita menghina benar tu. පියානවා කොහෙද? පියානවා සලන් එකට අපි ඔක්කොලට බොරු කිව්වා කලින් එන්න කියලා අපි දැන් තමයි යන්නේ කලින් වෙලාව කිව්වා අපි. ඔය දෙවෙනි එකනේ. මෙයාගේ මේ සෙකන්ඩ් එක මේ කිට තියෙන සැප බලන්නකෝ. ඊට පස්සේ අපි බ්‍රයිඩ්මේඩ්ස්ලාගේ ට්‍රාන්ස්ජෙන්ඩර් වීඩියෝ එක ගත්තා. අපි ඉතින් මොන දේ වුණත් මේ TikTok කරන එක නම් ඉතින් අමතක කරන්නේ මොන ප්‍රශ්න තිබ්බා. ඉතින් මේ ක්ලිප් එකෙන් පස්සේ මම ඇඩ් කරලා තියෙනවා මේ TikTok එකත්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අපිට කතා කරන්න අදහනවා. අපිට දැන් නිදාගෙන විජය. ඔන්න ඊට පස්සේ ඉතින් මම ගියා මේකප් එකට. මේ වගේ මතක් කරන්න ඕනේ අපේ ඩ්‍රෙසින් ඔක්කොම කරේ DB සලෝන් එකෙන්. ඒගොල්ලෝ ලස්සනට මාරම චාම් විදියට ලස්සනට අපේ අක්කිට ඕනි විදියටම ඩ්‍රෙසින් එක කරලා දුන්නා. ඒගොල්ලන්ටත් thank you so much. මේ ක්ලිප් එක පොඩ්ඩක් ඉග්නෝර් කරන්න. මොකද මම පොඩ්ඩක් කැතයි. මොකද හෙයාර් ස්ටයිල් එක පොඩ්ඩයි දාලා තියෙන්නේ. ඒ මැදි තමයි මම මේ ක්ලිප් එකක් කරන් තියෙන්නේ. කොච්චර වැදගත් තිබ්බත් අපි වෙන කන. කිරිම. තිබ්බත් කන. ඔයගොල්ලන්ට. මොනවද කොන්නමට කන්නේ? ආපත්ත ඩ්‍රෙසින් එක යනවා. අපි කොකිස් කනවා. හාලින් එක මෙතන බඩේ කඩ වෙලා ඉන්නේ. මම නිවිත. එන්නේ නෑ. aku lihat ada kaya nu කාලෙන්න. අපි දැන් තාම මේකක් දාලා. oh asih ada dengan යන්න ගලින් අපිට වෙනම oh ඒ වෙනම සැලකි. ayo nak bye
ඉතින් අපේ ඩ්‍රෙසින්ග්ස් ඔක්කොම ඉවර වෙලා අපි වෙහිකල් එකට නැග්ගා. වෙහිකල් එකට නැගලා තමයි මම මේ ක්ලිප් එක ගත්තේ. ඊට පස්සේ අපි ගියේ හොටෙල් එකට. හොටෙල් එකේමයි ලොකේෂන්ස් ඔක්කොම තිබ්බේ. හොටෙල් එකේ සිනමන් ලයිෆ් එක. මේ ඇවිල්ලා එන්ට්‍රන්ස් එකේ අපි ඉන්නවා. හරි 3 2 1 හරි මේ කවුරුද වීඩියෝ මට යවන්නේ කෙනෙක් කරා. First impression එක. අනේ කියුට් අනේ කියුට් අරු හැරෙන්නේ නැහැ ඇරෙන්න රොබෝ කෙනෙක් වගේ. අපේ රියැක්ෂන් ෆොටෝස් ඔක්කොම ෆොටෝස් ආවේ. ෆෝන් එක මේ වීඩියෝ එක අපි කරන්නේ දිනිල්ගේ අයිඩියා එකක්. දිනිල්ගේ TikTok එකේ මං හිතන්නේ අප්ලෝඩ් කරා. ඒ වෙලෙම එයා නම් වීඩියෝස් එම් බල ඉන්නේ නැහැ. මොනවද රීමේක් කරන්න මුකුත් කරන්නේ නැහැ. ඒ වෙලෙම අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ ඒ වෙලෙම දකින්න නැති ඒක නම් ඒ වීඩියෝ එකේ BTS එක තමයි මේ. 1 එන්න විදු මම මොකද කරන්නේ මට වයින්න බා මේ වෙන එකක්ද ඔය? එන ඔඩියෝ එකක් දාලා තියෙනවා. එක්කන මට වයින්න බා රොට්ට බැන්නේ නෑනේ දැන් අයියේ සද්ද දාන්න එපා ඔයා. මෙයා ඔයා එක එකේ වබඩෝ ඔයාට හොඳ වීඩියෝ ක්ලිප් ටික හම්බෙයි හරි හරි දැන් තාම අරේ තමයි අන්තිම එක thank you man beyond destiny අපි ගියා ඊට පස්සේ කරගෙන ටැග් කරනවා මේ. කවුද නෝරා TikTok එක අප්ලෝඩ් කරන්න ටැග් කරනවා. නෝරාද නාම ඉසින් ඊට පස්සේ තේෂි ඊගසාර අයියා. තේෂි නෑ සයානිකන්දවල න්යාය කෝ THSHY එක Y එකයි. හරි ඊට පස්සේ අනිත් නම මොකද තේෂ විතරයි. ඉස්සරහට දාන්න ඕනේ මේ එකේ මොකද අවුලක් නෑ වසලා. ඒකට දානවා කොමල බලන්න මෙයා කියලා දෙනවා මෙයාට වීඩියෝ ගන්න හැටි.
හරිම ලව්ලි අනේ. කොහොමද ඔය මොකටද පුරුදු වෙන්නේ? අර පිටිපස්සේ තියෙන වීඩියෝ අනේ මං ගොනෙක් වගේ අනිතනින් ඉන්නවා. So sorry. මේ තියෙන වීඩියෝ එකේ BTS එක. Alright. Last shot. පෝරුවට විනාඩි 15යි. හරි. ළමයි 3 2 විනාඩිය තප්පරයක් ඉඳලා බලන්න පාඩම. හරිද? Okay. ළමයි 1 2 3 මේ වීඩියෝ එක ගන්න දෙන්නම නෑ ළමයි වෙන්න. හලෝ. මගේ vlog එකට hi කියන්න. vlog එකට hi. අර ලයිට් එක ගහුවා කවුද අර? ඒත් ලයිට් එක ගහුවා. අර ගන්න ලයිට් එක වාගේ. ඒත් ලයිට් එක ගන්නවා. හොඳට බලන්න. ලයිට් එක බහලා තියෙන්නේ දැන්. දෝනි කරන්නේ. ඇති. Panambata Panduruda Lumura Pujitaya Mangalam Santosimbe Buddha Divasla Sivaram Devi Mangalam Lavada Lumura Sitina Nero Pidivara Devi Mangalam Porven Besayanta Avasara Denka Devi Ani Mangalam ඉතින් මේ ඔක්කොම ඇස්සේ අපි ලිෆ්ට් එකේ යද්දි වෙන වෙඩින් එකේ යාළුවෙක් හම්බ වුණා. බලන්න මොකද වෙන්නේ කියලා.